ජීවිතය කියලා කියන්නේ හරි අමුතු දෙයක්. සමහර කට්ටිය තමන්ගේ ජීවිතේ පටන් ගන්නේ දුප්පතුන් විදියට. ඒත් සමහර කට්ටිය තමන්ගේ ජීවිතේ පටන් ගන්නේ පොහොසතුන් විදියට. ඉතින් ඔය කියන පොහොසත්කමවත් දුප්පත්කමවත් නෙමෙයි ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය කරාද කියන එකට බලපාන ප්‍රධාන සාධකය. ඒ සාධකය තමයි ඔයා ඔයාගේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන් ජීවිතය අවසන් කරනකොට ඔයා ඔයාගේ හීන කොච්චර දුරට ජයගත්තද? ඔයා ඔයාගේ හීන වලට කොච්චර දුර පිය නැගුවද? ඔයා ඒකට වැඩ කරාද කියන කාරණේ මත පමණයි. ඉතින් හැමෝම හීන දකිනවා. ඒ හීන කරා ගමන් කරනකොට ඔබට බාධක පැමිණෙනවා. ඉතින් ගල්න ගග උනත් ලස්සන වෙන්නේ බාධක කම්කටොළු මැදින් ගලා යනකොට කියලා කතාවක් තියෙනවනේ. ඉතින් මේ වගේම තමයි ඔයාගේ ජීවිතේ පැමිණෙන බාධක කම්කටොළු මල් වරසාවක් කරගන්න. ඒ බාධක වලට ඔදින් මුහුණ දෙන්න. ඒ නත්තකින් ලබා ගන්න. ඔබගේ හීනට පියන ගන්න. හීන ජය ගන්න. හීන ජයගෙන ඔයාගේ හීන ජය ගන්න උදව් කරපු හැමෝටම thank you කියලා කියන්න. ඉතින් හීන පිළිවෙලට කරන ඔබ ඔක්කොටම good luck.